දැන් වාට පේනවා මේ කතා කරන්න යන්නේ වර්ග සමීකරණය විසඳන්න යන්නේ. ඔය වර්ග සමීකරණයක් ගත්තාම මම කියුවා අනිවාර්යයෙන් මේක විසඳුවාම x ට උත්තර දෙකක් එන්න ඕන. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙනවාමයි 10 වසරේදී වගේ මේ දීලා තියෙන වර්ග සමීකරණය සාධක කැඩෙන්නේ නැහැ. සාධක කැඩෙන්නේ නැති වෙලාවට අපි මේක විසඳන ක්‍රමයක් තමයි මොකද්ද? වර්ග පූර්ණය කියන්නේ. ඒක වර්ග පූර්ණය දෙනමයි අපි මුලින්ම සැලකීමක් වෙන්නේ මෙන්න මේ ස්ටැට් එක ගැන මුලින්ම අහගෙන ඉන්න අපිට පස්සේ නෝට් එක ලියන්න පුළුවන් වැදගත් දේ අහගෙන එක නෝට් එක ලියන්න පුළුවන්. හරි වැඩේ පුළුවන් වුණාම ටක්ලා දීපුවම ආයෙත් කවුරුත් කතා කරන්නේ Tamanටම තනියෙන් ගාන ගන්න පුළුවන්. ඒක අන්තිම ලෙවල් එක. එන්නයි මේක ඉස්සරහට යන්නේ. ශනිකව ගාන ගන්න ලෙවල් එක ඊට පස්සේ. ළමයි මුලින්ම මේ වර්ග පූර්ණයේ ගානක බලන්න පුතා මොකක්ද දන්නවද? වර්ග පදයේ සම්ගුණකය එකද කියලා. අන්න පට්ට වැදගත් ප්‍රාප්තියක් කිව්වොනේ. වර්ග පදයේ සම්ගුණකය එකද කියේ. එක නෙමෙයි නම් ඔයාලා එක බවට පත් කර ගන්න ඕන. වර්ග පදයේ සම්ගුණකය එක නම් අවුලක් නැහැ. එක නෙමෙයි නම් ඔයාලා එක බවට පත් කර ගන්න ඕන. මෙතන වර්ග පදයේ සම්ගුණකය කියේ එකයි. එහෙනම් අවුලක් නැහැ මේක. අපිට හදාගන්න යන්න පුළුවන්. වැරදිලා වර්ග පදයේ සම්ගුණකය දෙක වුණා නම් එහෙනම් මොකක්ද මුලින්ම කරන්නේ? මේ ගාන ඉස්සරහම හැම පදේම දෙකෙන් බෙදලා වර්ග පදයේ සම්ගුණකේ වර්ධනනවද එක බවට පත් කරගන්න ඕන ගාන හදා. හැබැයි දැන් අපිට ප්‍රශ්නයක් නෑ ළමයි. ඊළඟ යන ගානේ වර්ග පදයේ සම්ගුණකේ කියලා ළමයි එකයි. හරිද ළමයි? පොඩ්ඩක් අපි එක වාක්‍යයක් වශයෙන් මෙහෙම ලියන්න. මේක ගාන ලියන්න. ගාන ලියන්න එහෙම ලියන්න. ගාන ලියන්න යටින් ලියන්න. ගාන ලියන්න යටින් ලියන්න. වර්ගපදයේ සම්ගුණකය එකයි බලන්න. වර්ගපදයේ සම්ගුණකය එකයි බලන්න. වර්ගපදයේ සම්ගුණකය ළමයි ඔයා එකද කියලා බලන්න ඕන. අපි කතා කරන භාෂාවේ මොනේ මේ ගණන් පන්ති වල උත්තරාක්‍යන්ත ගැලපෙන්න ඕනේ. සීනවල උඩ යන්න ගැති. මෙහෙම ලියන්න. එක නෙමෙයි නම් එක බවට පත් කළ යුතුයි. එක නෙමෙයි නම් එක බවට පත් කළ යුතුයි. වර්ගපදයේ සම්ගුණකේ එකයි බලන්න. එක නෙමෙයි නම් එක බවට පත් කළ යුතුයි. පුතා ඒක පියවරක් විදිහට ලියන්න එපා. ගාන පටන් ගන්නෙදිම ඔයා බලන්න ඕන ඔය සිද්ධියේ. දැන් මෙතන අවුලක් නැහැ. දැන් යමු අපි පළවෙනි පියවර. පුතා මෙන්න පළවෙනි පියවර. පළවෙනි පියවරේ වෙන්නේ මෙන්න මේකයි පුතා මොනේ? ඔන්න පළවෙනි පියවර. x වර්ගය ධන 8x ඍණ 2 සමානයි බිඳුව ළමයි. ඔයා මුලින්ම කරන්නේ මේ වර්ග පදේ x ගේ තනි පදේ එක පැත්තක තියාගෙන නියත පදේ සමාන ගුණෙන් අනිත් පැත්තට කරවන්න. පියවර ප්‍රැක්ටිස් කරන්න. හරිද? පුතා ඍණ 2 අනිත් පැත්තට ගෙනියනවා. එහෙනම් අනුත්තරයක් එනවා x වර්ගය ධන 8x සමානයි උදා 2යි. ඔන්න ඔයාගේ පළවෙනි පියවර. අත්ගාලේ එක පියවර කියලා දාලා කරන දේ ලියන්න. එක පියවර කියලා දැම්මම ඔයා කරන දේ ලියන්න ඕන. හරිද? වර්ග පදයේ x ගේ තනි පදේ එක පැත්තක තියාගෙන ඔයා නියත පදේ උදා අනිත් පැත්තට කරන් ගියා. හරියට වැඩ ගොඩනගන්න. හරියට වැඩ ගොඩනගන්න එකපාරට. අහන්න එකපාරයි හරියට. හරියට මහන්නේ. ළමයි හරියට. මෙයාන දීපුවා. දෙවෙනි පියවර. මම අහන්නේ දෙවෙනි පියවර. ඕක තමයි සුපිරිම පියවර. හරියට අහන්නේ නැත්නම් අමත ගන්න පියවර. හරි. ඒ පාඩාව කියන්නේ x වර්ගයේ ධන 8x සමානයි 2 ළමයි. අහන්න. ඔයා දැන් කරන්නේ ළමයි මෙන්න මේක. දෙවෙනි පියවරේදී වෙන්නේ x වල සම්මුණකේ ඉන්නවනේ කවුද 8. x වල සම්මුණකේ භාගය ගන්න ඕන. මොකක්ද ගන්නේ? x වල සම්මුණකේ භාගය 8 බෙදීම 2. හරිද? x වල සම්මුණකේ භාගය ගන්න. උදා 4. ඒ විතරක් නෙමෙයි. එයාගේ වර්ගය ගන්නවා. වර්ගය. ඔළුවේ යවන්න. පොතේ ලියන වැඩක් නැහැ. පොතේ විභාග කියන්නේ නැහැ. හරි? ආවිභාග යන්නේ. මැත්ස් කියන්නේ අවබෝධ පාඩම් කරන විෂය. ඔය විෂයන් අතරින් අවබෝධ පාඩම් කරන විෂයම තමයි මැත්ස්. මැත්ස් වලදී අවංක වීම. එච්චරයි.
දැන් මං කිව්වනේ මේක කියවන්න එපා හොඳටම අහන් ඉන්න කියලා. දැන් තමන් හිතනවා මං කව බලන්න කවුද වචනයක්වත් ප්‍රදාන කර අහන් ඉන්නේ. ඒක තමයි ආවද. මැක්සලනේ නෙච්චරයි. මැක්සලනේ පාඩම් කිරි යනම නැහැ. ඒ කියේව හරියටම ගන්නවා කෙලින්ම එක පාඩම් වැඩේ හරියටම ගොඩ. වැඩේ අල්ලගන්න මම මේ හිතනවා අදින්න කියලා. එක්සල් සම්මුණකේ භාගය ගත්තා. භාගය නම් යන්නේ වර්ගය ගත්තා. දාසේ අන්න එයා තමයි එක්ස්වල සම්මුණකේ භාගයේ වර්ගය. උදා මේ සමීකරණේ දෙපැත්තම මොනවද කරනවද? ඔයා එකතු කරන්න ඕන. ඔයා එකතු කරන්න ඕන දෙපැත්තම. එහෙනම් පාඩ අලුත් සමීකරණයක් එනවා. අර එනවද? x වර්ගය ධන 8x ධන 16 සමානයි 2 එකතු කිරීම 16. මහා ගුණයක් කරේ නෑ මොකද මේ බඩේ මුලියන්න. x වල සම්ගුණකයේ දෙවෙනි පියවරේ දෙවෙනි පියවර දෙක පියවර කියලා දාන්න. x වල සම්ගුණකයේ භාගයේ වර්ගය එහෙම නැත්නම් උදා මැද පදයේ සම්ගුණකයේ භාගයේ වර්ගය කියලා කියන නැත්නම් x වල සම්ගුණකයේ භාගයේ වර්ගය x වල සම්ගුණකයේ භාගයේ වර්ගය සමීකරණයේ දෙපසටම එකතු කරන්න. x වල සම්ගුණකයේ භාගයේ වර්ගය සමීකරණයේ දෙපසටම එකතු කරන්න. x වල සම්ගුණකයේ භාගයේ වර්ගය සමීකරණයේ උදා දෙපැත්තටම එකතු කරන්න. දෙපසටම එකතු කරන්න. මේ පැත්තට 16 එකතු කරන්න. මේ පැත්තට 16 එකතු කරන්න. දැක්කද පැහැදිලිද? එහෙනම් අලුත් සමීකරණ නිර්මාණය කරන බෝඩ් එකේ ඉගෙන ගන්න ලියන්න. මේ විදිහට විතර ගන්න ලියන්න නෝට් එක කරන් ලියන්න. තියරි පාර්ට් එක හොඳටම ලියන්න. විභාගයට කලින් දවසේ වර්ග පූර්ණයක් අමතක වෙලා නම් වැරදිනවා. මේක තමයි බලන්න තියෙන නෝට් එක. මේක බලනවා වැඩේ කොට මෙහෙමයි එච්චර ලං වෙනකන් ඉන්න එපා. මේක කරාට පස්සේ මේකේ ගණන් සෙට් එක ගන්නත් ඔයාලට මේක පුළුවන් වෙනවා. එහෙනම් අපිට උත්තරයක් එනවා x වර්ගයේ ධන 8x ධන 16 සමානයි උදා 18යි. ඔන්න අලුත් සමීකරණයක් ඔයාලට නිර්මාණය වුණා. හරි. දැන් පියවර අපි දෙකක් කතා කරා උදා. යන්න හදන්නේ තුන්වෙනි පියවර. හොඳටම අහන් ඉන්න. හොඳටම අහන්. හොඳටම අහන්. ළමයි හරි. ඔන්න දැන් තුන්වෙනි පියවරට එන්න හදලා. තුන්වෙනි පියවරේ උදා මෙන්න මේකයි වෙන්නේ. දැන් ඇත්තටම ඔයාගේ සමීකරණය මම මෙන්න මේ ආකාරයට නිර්මාණය කරන් තියෙන්නේ. x වර්ගය ධන 8x ධන 16 සමානයි 18 ස්වරූපයේ සමීකරණය නිර්මාණය වෙලා ළමයි. දැන් ඔයා කරන්න උදා මෙච්චරයි. අහන් ඉන්න. සමීකරණය උදා අර මේ ලැබිච්ච ත්‍රිපද ප්‍රකාශනය x වර්ගයේ ධන 8x ධන 16 සමීකරණයේ ඔය පැත්තද වම් පැත්තේ ලැබිච්ච ත්‍රිපද ප්‍රකාශනයනේ ඒකනේ x වර්ගයේ ධන 8x ධන 16 ඔය ත්‍රිපද ප්‍රකාශනය තමයි අනිවාර්යයෙන්ම පූර්ණ වර්ගයක් වශයෙන් කියන්න පුළුවන්. අර දැනගන්න මේක අනිවාර්යයෙන්ම මේ ත්‍රිපද ප්‍රකාශනය අනිවාර්යයෙන්ම පූර්ණ වර්ගයක් වශයෙන් යන පුළුවන්. මොකද්ද පූර්ණ වර්ගයක් කියන්නේ? මෙන්න මේ වගේ. x ධන 3 සම්පූර්ණ වර්ගය. x ධන 2 සම්පූර්ණ වර්ගය. x ධන 7 සම්පූර්ණ වර්ගය. හරි. මේක තමයි අනිවාර්යයෙන්ම පූර්ණ වර්ගයක් වශයෙන් යන පුළුවන්. එහෙම කියලා අන්න නිකන් ඉන්නේ කෙටිගනේ කියනවා. කොහොමද පූර්ණ වර්ගයක් වශයෙන් යන්නේ? උදාහරණයක් මේ විපද ප්‍රකාශනයේ දෙපැත්තේ ඉන්නවනේ පද දෙකක්. ඔය පද දෙකේ තමයි වර්ගමූලය ගන්න. x වර්ගයේ වර්ගමූලය x 16 වර්ගමූලය 4යි. උදා මෙතන ධන නම් මෙතනක් ධනයි. ළමයි නිගමන චෙක් කරලා බලන්නකො මම මේ ලියපු එක. මේ පූර්ණ වර්ගයේ නිගමන චෙක් කරලා බලන්න මම ප්‍රසාරණය කරන ගන්නවනේ පූර්ණ වර්ගය. කොහොමද? පළමු පදේ වර්ගය, පද දෙකේ ගුණිතය දෙකුලේ දෙවෙනි පදේ වර්ගය නිකන් චෙක් කරනවම පළවෙනි පදේ වර්ගය මොකද්ද? x වර්ගය. එනවනේ. පද දෙකේ ගුණිතය කියලාමයි 4 ගුණ කිරීම x 4x දෙකුණේ 8x එනවනේ. දෙවෙනි පදේ වර්ගය කීයද? 16. එනවනේ. එහෙනම් මම කියුවේ මොකද්ද? ලැබුණු ත්‍රිපද ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් වශයෙන් ලියන්න ඕන. හැබැයි එහෙම කියලා නිකන් ඉන්නේ නෑ. ඒක නේද කෙටි නෙවෙයි කිව්වලමයි. කොහොමද කෙටි නෙවෙයි උදා? මේ දෙපැත්තේ දෙන්නගේ වර්ගමූලය ගන්නේ. මෙයාගේ වර්ගමූලය ඒ වගේම දාමගන්න 16 වර්ගමූලය. දෙපැත්තේ දෙන්නගේම වර්ගමූලයයි ගන්න. දැක්කද? සමානයි කියලා උදා උත්තරේ දාමන්න. අද එහෙම කියන්න. ඉහත ලැබුණු ත්‍රිපද ප්‍රකාශනයේ
නැත්නම් ඉහත වම් පසනේ ඉහත වම් පස ලැබුණු පද ප්‍රකාශනය මලින් ඉහත වම් පස මේ ගාණ්ඩ සාපේක්ෂ නෝට් එක දෙන්නේ ඉහත වම් පස ලැබුණු පද ප්‍රකාශනේ වම් පස ගැන කල්පනා කරනකොට ඒක පද ප්‍රකාශනය තමයි නේද ඉහත වම් පස ලැබුණු පද ප්‍රකාශනය පූර්ණ වර්ගයක් ස්වරූපයෙන් ලියන්න ඉහත වම් පස ලැබුණු පද ප්‍රකාශනය පූර්ණ වර්ගයක් ස්වරූපයෙන් ලියන්න පූර්ණ වර්ගයක් ස්වරූපයෙන් ලියන්න වම් පැත්තේ වෙච්ච මේ පද ප්‍රකාශනය උදා පූර්ණ වර්ගයක් ස්වරූපයෙන් ලියන්න ඔයාලට වෙන මෙයා පූර්ණ වර්ගයක් නේ එහෙනම් ලියන විදිය කිව්වලම පැහැදිලිද දෙපැත්ත දෙන්නගේ වර්ගමූලය අරගෙන මෙන්න මේ ස්වරූපයට අපිට යාව පූර්ණ වර්ගයක් වශයෙන් ලියන්න පුළුවන් මේ විදියට මීටර ගාන නෝට් එක ලියන උදා මේ මෙතන ලකුණ වෙනස අරගෙනවත් තුනක් තේම මේ තියෙන ලකුණම තමයි මෙතන දෙන්නේ දැන් පොඩි ඉඳලා දානවා පෙන්නනවා තව පොඩ්ඩක් අචුඩි වෙනවා වර්ගමූලයෙන් කොට පාඩමේ යමයි වැදගත් පාඩිය කෙනෙක්ට හම්බ වෙන්නේ පාඩම උගන්වන වෙලාවේ මොකද කියන්නේ ඕනම පාඩමක තමයි වැදගත් පාඩිය හම්බ වෙන්නේ උගන්වන වෙලාවේ කවුරු හරි පංගෝ වෙන ගුරුවරයෙක් ඊට පස්සේ තමයි රිවිෂන් තහම් හොයාගෙන ගන්න හදන්නේ මුලින්ම උගන්වන වෙලාව තමයි පට්ටම නේද ෆස්ට් ටයිම් මේ නෝන හතර දන්නේ නම් එළවෙ මාන පුතුහනේ මේක අහන් ඉන්නවා කියන්නේ ඒ අහන් ඉන්නකම වෙන පුළුවන් නේ උදා හතරේ පියවර ඔතනම දැන් තමයි පාගම ඉතුරුනේ මෙන්න මේ ප්‍රකාශනය නේද x තන හතරේ සම්පූර්ණ වර්ගයේ සමාන පුතා ගානටයි එහෙනම් හරි සරල පියවරක් තියෙන අයනම පියවර මේ x හොයන්න යන ගමන මේ හැමදේම කරන්නේ x හොයන්න නේද එහෙනම් අපි ඊළඟ පියවර ළමයි දෙපැත්තම වර්ගමූලය ලබා ගන්න ඔන්න නමයි මේ පැත්තේ වර්ගමූලය ගත්තා මේ පැත්තේ වර්ගමූලය ගත්තා වර්ගමූලය ගන්නකොට මේ වර්ග ලකුණ අයින් වෙනවා x තන 4 ලැබෙන උදා සමානයි මෙන්න මෙතන වර්ගමූලය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන මෙච්චර කාලයකට තමයි ඔයාලා දැනන්න තියෙනවා 9 වර්ගමූලය 3යි කියලා මතක තියාගන්න 10 ළමයි දැන් 10ට 11ට ආවොත් මේ පාඩම වල 10යි ඒක මම 10 ළමයි කතා කරේ 9 වර්ගමූලය 3 නෙවෙයි 9 වර්ගමූලය තමයි ධන 3 වෙන්නම් පුළුවන් ඍණ 3 වෙන්නම් පුළුවන් ඇයි ධන 3 වර්ග කරාම 9යි ඍණ 3 වර්ග කරාම 9යි ධන 3 වර්ගයක් තමයි ඍණ 3 වර්ගයක් තමයි ඒක නිසා තමයි වර්ගමූලය ගන්නකොට උදාවය ධන හෝරින ලකුණ මෙතන භාවිතා කරන යුතුයි ඒ වගේ වර්ග මතක යනවමයි පළවෙනි පාඩම දිහාවට පළවෙනි පාඩම තමයි තාර්කික සංඛ්‍යා එව නැත්නම් අකීද පරිණි ඒ උත්තම 18 ලියන්න පුළුවන් මට 9 වරන් දෙක කියලා පළවෙනි පාඩම ධන හෝරින එහෙනම් පොඩ්ඩක් සුළු කරමු x තන 4 සමාන උදා ධන හෝරින 9 වර්ගමූලය 3 3යි මූල 2 තව සුළු මොකටද මගේ පළවෙනි ඩියුටි එක ඒ කියන්නේ පාඩම උගන්වන ඩියුටි එක මම මේ විදිහට ආයෙ උගන්වන්නේ නැහැ දන්නවනේ අදින් පස්සේ අපි හමු වෙන්නේ දවස් 20යි ඒවා දන්නවද දන්නේ අදින් පස්සේ අපි ආයෙ හමු වෙන්නේ දවස් 20යි එයාන්න ඒ දවස් 20ට අලුතෙන් තමයි ඉතුරුදෙන් කැවින්නේ නා ඒ ළමයි එක කොහොමද තමයි දවස් 20යි දවස් 20 පස්සේ ආයෙ අපි හමු වෙන්නේ එයාන්න අපි හමු වෙන්නේ දවස් 20යි ඒ දවස් 20 එයාන්න මේ පාඩේ හිටන් ඉන්නවා පසු කරන උතන වහන් ඉන්න මම හරි ආස මම කිව්වා මේ ඉන්න ළමයි අන්තිමට මම ඉස්සෙල්ලා කිව්වා අපේ ඉස්සල්ලා ළමයි ස්ටේජ් එකට ආවම මම කිව්වා මේ ඉන්න මූණ හරි ආසයි අන්තිමට මම දකින්න කියලා මොකද ඉස්සරහට යන වග කියන්නේ කොහොමද කියලා මම කිව්වා අන්තිම මාසෙට නම් මාත් ඉඳලා වෙන්න ඕන නැත්නම් සාඩේ වල කියන්නේ හරි පොයි සාඩේ එකක් උඩ ඩබ්ලිව් එකක් උඩ වල කියන්නේ අන්තිම මාසෙට නම් මාත් එක්ක ඉඳලා වෙන්න ඕන කියන්නේ මාත් එක්ක පන්දේ වැඩවල වෙන්න ඕන සාඩේ වල කියන්නේ ඒක එහෙමම තමයි මොකද මේ වෙනස් වෙනවට පෙරේ අඩු වැඩිමින් කෙන එක මන්දි අඩු දෙන වැඩ කරන් ඉන්න නැත්නම් පොතක් බලන වැඩ කරලා නැත්නම් අර සරලව ඔකඩාවට පාඩේ යනවා නම් ඒ ළමයි මුළු අඩු වෙනවට පෙරේ වඩම් පෙරේ කවුද අඩු වෙනවට පෙරේ එතනින් බලන්න ඕවා වලා බලන්න මම පන්තියක ලකුණු දෙනවා නම් අර ලකුණු මට්ටමේ ඉන්නවා නම් උඹන් දෙන්නේ නැහැ උඹන් වෙන්නේ නැහැ ඔය වඩම් පෙරේ කවුද අඩු වෙන්නේ කොහමද වෙන්නේ කියලා ඒ දෙන්නේ වැඩ කිරීම අනුව තමයි මොන මම මම කියනවා මට පුළුවන් මේක හොඳට උගන්වන්න පුළුවන්.
අර තියනේ තේරෙන්න උගන්වනවා මේ තියෙන සීන උගන්වන්න පුළුවන්. ඊට පස්සේ ගණන් දෙන්න පුළුවන්. අර පාස් පේපර්ස් ටික දෙන්න පුළුවන්. හැබැයි මට බෑනේ ඉවත් එක ගෙදර ගිහින් රෑක් කරලා ඔබලා කාමරේට වෙනවත් ගණන් අද රෑක් කොල්ල හරි ආයි කාමරේට ගිහලා ඔතෙන් තමයි මම ඒක කොටස ගන්න පුළුවන්. ඒක ගන්න බෑ ළමයි. ළමයා මෙහාම පාඩම් උගන්වනවා. පාඩමේ ගණන් ටික හදනවා. එතනින් යහට වෙන ගණන් දෙනවා. පාඩම සුපීඩ් උගන්වන ගණන් ටික හදලා ගණන් ටික දීලා පාස් පේපර්ස් ටික කරනවා. ටයිමින් පේපර් ටික දීලා ඔක්කොම දීලා වෙන වෙනම අඩුපාඩු හදන්න කිව්වට පස්සේ එතනින් යහට බලාපොරොත්තු වෙන්න මම මොකද? මම ඔයාලට ගෙදර ගිහලා ඔත් එක රැට හයිට ඔය කම්ප්ලීට් වෙන්න ගණන් ටික හදලා ඉවර කරත් ඒ ටික බලාපොරොත්තු වෙන්න යන ළමයි ඒක ඔයා කරනවා. ඒක ඔයාලා ගෙදරින් කරනවාද කියන බලන්න ඕන. ඔය ටික එකතු වුණාම තමයි හිසාබයක් කරන්නේ. හරි. ඒක ටික වෙනම නම් තමයි අනිවාර්යෙන් වැඩේ කොට. ඒක උදේට අමුතිල වැඩේ කොට. උදාහරණයක් අපි හතරෙන් පියවර මෙහෙම ජීවිතයක් අතරින් පියවර ලියන්න. මෙයන් හතරෙන් පියවර මෙහාම ලියන්න. දරමාමි. හොඳටම අහින්න ලියන්න. ඉහත සමීකරණයේ දෙපසම वर्ग मूले लगा ये समीकरण वर्ग मूले लगा कैमरा वाली उधर कैमरा सामने हाय 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 वर्ग मूले लगा then गाने वाले छुट्टा ये गाने वाले දැක්කනේ ගාන ගන්නවම ගානේ ඉවත් උනේ හොඳ මම දන්නේ 100ක් මම උඩින් බැලුවා දඟලට උන්දියා මුලින්ම නම් කියන්න බැරි නිසා අයිකට්ටක් වලින් බැලුවා එහෙමයි එකපාර අනාරේ පොල්ලෙන් දඟලනවා නම් මඩ උඩ නම කීයකින් නේද නෑ මොකද පාඩම ඩිස්ටර්බ් කරනවා ඒරන්න ගන්න මම උන්දියා රවල බලනවා අර පොඩ්ඩක් ඩිස්ටර්බ් දෙනවා එහෙම අයිකට්ටක් වලින් බැලුවා සමානු දෙයක් එන්න වැඩේ මම පුළුවන් නම් වැඩේ ගන්න මගේ පැත්තෙන් උඩින් ඩියුටිය දුන්නා මෙතනින් පස්සේ ගාන ඉවර වෙනවා. එතනින් පස්සේ වාට ගාන ටික දින. ඒක මම කිව්වේ. ඒ ගාන සීනියර නම් අපේ වෙනානේ. අන්න ගෝලේ පිටරස්නම් ගාන දාන්න හතරක් තිබුණා. ඒ ලෙවල් එක කියන්නේ අන්තිමම ලෙවල් එක. ඔබට එන්න ඕන දෙන්න ඒකට යන ගමන මේ කියන්නේ. ප්‍රොසෙස් එකක් තියෙනවා. හරි. මේක දිනුවනේ. උදා හතරේ පියවර පහක් පියවර අපි ඉවර කරමු. මෙන්න පස්සේ පියවර. පස්සේ පියවර උදා ඔඩ දාන්න මෙන්න මෙහෙමයි. x තන 4 සමානයි ධන හෝරින 3යි 3 දෙක. දැන් කොහොමද මේ ගාන ඉවර කරන්නේ හදන්නේ ඔලේ? ධන 4 උදා මෙහෙට ගියා ඍණ 4යි. ගාන ඉවර වෙනවාට පේනවා x සමානයි ධන හෝරින 3යි මූල 2 ඍණ 4. හරිනේ. x උත්තර දෙකක් එනවනේ. ඔන්න x උත්තර දෙක. එක උත්තරයක් x සමානයි ධන 3යි මූල 2 ඍණ 4. උදා අනිත් උත්තරේ x සමානයි ऋण तुनाई मूल देख ऋण मत पन्नो टेक्स्ट यूज कर देंगे मैं देखने लमाई मूल देखे आगे विभाग देना वाले ने पावा मूल देखे आगे और विभाग देना वाला मान मूल देखे आगे देना या भी है ठीक है दशम महातरा एक ही दे रहा तुड़ गुना किरी में एक ही दशम महातरा एक अडु किरी महातरा एक उत्तर या ऋण तुना गुण किरी में एक ही दशम महातरा एक अडु किरी महातरा एक उत्तर है ऐसा वाले उत्तर है जब तुनाई तुम्हारा पता चला है मेरे में कब किधर है तुम्हारे कितना क्या हतराई हतरश मत तुनाई देखा अडम के लिए हतर उत्तर है बिंदु आय दर्शन देखा है तुनाई then next के का उत्तर है और next के का उत्तर है आपका लगता विभाग रावण nama අනිත් උත්තරේ ඍණ 4.2යි 3 අඩු කිරීම 4 උදාහරණ 8.2යි 3යි මෙන්න ළමයි අදින් පස්සේ පාඩ ජීවිතේ කවදා හරි අද නෙමෙයි වාගේ අවුරුද්ද වෙන්න පුළුවන් කැම්පස් එකේ ගිහලා මැට්ස් කරනවානේ එතන ඉහාර මැට්ස් කරනවානේ හෝස්ටල් ගිහලා මැට්ස් කරනවානේ කවදා හරි වර්ග පූර්ණේ ගාන හදක් නාව ඔන්නයි පියවර ගන්න දැන් පරික්ෂ ගේ උත්තර දෙන්න ගානට ලස්සන උත්තර ආවේ නෑ ළමයි දශම සංඛ්‍යාව දෙකක් ආවේ මෙන්න ළමයි අපි ගාන විසඳුවා මතක තියාගන්න මේක විසඳුවයි කියලා ඔයාලට පොල් පේපරේ ලකුණු තමයි ගන්න බෑ මම කියවනේ මේ ලකුණු තමයි ගන්න ගමනේදී වර්ග පූර්ණේ කරන පාර්ට් එක මේ විසඳන පාර්ට් එක වල හම්බ වෙන ලකුණු 3-4ක් වගේ කියන්නේ ගාන ලකුණු භාගික ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන් ඊට අමතරව තව වැඩ ටිකක් තියෙනවා ඒවා කියලාමයි ඕවර් පේපර් ගණන් කතා කරමු මූලික වශයෙන් ඔයාලට පුළුවන් වෙනවා විස්තර හරි සංගායනා වෙනවා